බේදේ නරකයි යන්න සමාජයේ හොඳ නරක කියලා දීලා අම්මේ මට බඩගිනි කිව්ව වෙලාවට කුස පිරෙන්න ආහාර කවලා ලෙඩක් දුකක් හැදුණු වෙලාවට මේ මාතාවන් විසින් මේ දැරිවිය ඈක් වගේ රැකපු අවස්ථා අනන්තයි අප්‍රමාණයි අම්මේ දසමාසයක දුක් විඳ බී කර අම්මා ලේකිරි කර පොවා කුස ගිනි නිව් අම්මා තුරුලේ හොවා නල විලිගී කියූ අම්මා නිවසට බුදුන වේ මගේ අස රන අම්මා අම්මෙනුමේ පුංචි දෝනී අද ගෙදරින් යනවා ගෙදර හිටිය පුංචි කැකුල පුතාට අද දෙනවා අම්මේ දසමසක් කුසේ තියාගෙන රෙදි කච්චියක් පෙඟෙන තරමට කිරි දුන්නත් ඔබ දුන් කිරිවල ණය කිසිදා ගෙවන්න බැරි වුවත් දෙපාර්ශවය ඉදිරියේ දෙයතේ තිබෙන්නා වූ රෙදි කච්චිය සමග බුලත් තුරුල්ලදී වන්දනාමාන කිරීමට මං හිතා ගෞරවයෙන් ආරාධනා කරනවා ජයම්පති කුමරාට සහ කුමරියට දිලවන වැඳ ගන්න ගාතාව කියන්න දසමාසේ උරේකත්වා බෝසේ සියුද්ධිකාරණං ආයුධී ගං වස්ස සතං මාතුපාදං තවපාරක් කියනවා ළඟට අරන් මා උකුලේ තියා සෙනෙහ ගඟුලේ මා හොයවමින් නැලවූ මගේ පියා දකින්න දකින්න සෙල්ලම් බඩු ගෙනත දුන්නේ පියා මෙතේ බුදුන බුදුවනදා නිවන් දකින්න පියා මෙතේ බුදුන බුදුවනදා නිවන් දකින්න පියා මෙතේ බුදුන බුදුවනදා නිවන් දකින්න පියා වැඳගෙන උද්ධිකාරෝ අලිංගිත්තා තුම්බිත්තා පිය පුත්තගං රාජමච්චං සුපතිට්ටං පීතුපාදං නමා මහං ඔළුවල ආශිර්වාද කරන්න තාත්තා දෙන්නට තාත්තත් ඕක ඊට අරගන්න ඕනේ අරගෙන කියන්න ඕනේ මගේ දෝණි දීගගේ කියලා එකපාරක් අතිලියට හයියෙන් කියන්න ඕනේ කන එන්නේ නැහැ මගේ ඕනේ මගේ දෝණි දීගගේ තවපාරක් කියන්න ඕනේ මගේ දෝණි දීගගේ තරුණි මුතුන් මිත්තන්ගේ ඉතා ලස්සන කීමනක් තියෙනවා අම්ම නැතිකොට මාමටත් කිරි එරෙනවලු. ඉතින් ඒ කියමන සිතේ රඳවා ගනිමින් දෙපාර්ශ්ව ඉදිරියේ දෙයතේ තිබෙන්නා වූ තෑගි භෝග සමග බුලත් තුරුල්ලදී වන්දනාමාන කිරීමට මම ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා ජයම්පති කුමරාට සහ කුමරිය. ඔය තියාගත්තා. මගේ දෝණි තව පාරක් කියනවා. මගේ දෝණි හරි බෙහෙවින් ස්තුතිවන්ත වනවා මනමාල මහත්මියගේ මාමා